මෑත යුගය වෙනකොට කුසලයේ කියන්නේ එකක්ය, පින කියන්නේ තවත් එකක්ය. කුසලයේ විපාක දෙන්නේ එක විදිහකට, පින විපාක දෙන්නේ එක විදිහකට කියලා මේ විදිහේ විවිධ කතා බහ, වාද විවාද, දේශනා පැවැත්වෙන කාලයක්. ඒ වගේම තවත් ප්‍රවණතාවයක් පවතිනවා. සමහරු කියාගෙන යනවා ගිහි පැවිදි ඇතැම් අය පින්කම් කරන්නට එපා. පින්කම් කළොත් සසර දිග්ගැස්සෙනවා. ඒ නිසා පින්කම් කරන්නට එපා, කුසල් වඩන්නටයි ඕන. මේ විදිහෙන් දේශනා කරන, සාකච්ඡා කරන, වාද විවාද කරන අවස්ථා අපට බොහෝ අවස්ථාවල ඇහිලා තියෙනවා, හඳුනාගෙන තියෙනවා. දැන් මෙන්න මේ කියන කාරණා තරමක් පැහැදිලි කරගන්නට උදව් වෙන දේශනාවක් නිසායි අද මේ ධර්ම දේශනාව සඳහා අපි මේ සූත්‍ර පාඨය මාතෘකා කරගත්තේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ත. මෙහි පින කියන වචනය තමයි තථාගතයන් වහන්සේ දක්වන්නේ. මහණෙනි, පින් වලට බය වෙන්නට එපා. පින් කරන්න බය වෙන්නට එපා. එතකොට ඇයි පින්කම් කරන්නට බය වෙන්න එපා කියන්නේ? සුඛස්සේතම් භික්ඛවේ අදිවචනං යදිදම් පුඤ්ඤාන්ති. පින කියලා කියන්නේ සැපේටම කියන තවත් නම. මෙහෙම දේශනා කරන තථාගතයන් වහන්සේ ඒ පිනෙහි විපාක දක්වන්නට මෙත්සිත වැඩිම පිළිබඳවයි මෙහිදී උදාහරණයේ හැටියට දක්වන්නේ. එතකොට මෙත්තා භාවනාව කියන එක බුදුරජාණන් වහන්සේ මහත්ඵල මහා ආනිසංස පින්කමක් හැටියටයි මෙහිදී දේශනා කරන්නේ. එතකොට දැන් පිනයි කුසලයයි දෙකක් කියන ඇතැම් අය උත්සාහ කරනවා මේ භාවනාව කියලා කියන්නේ කුසලයක්. ඒක විමුක්තිය සඳහා උදව් වෙනවා. අවශේෂ දන් දීම ආදිය ඒවා පින්කම් හැටියට දක්වනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී මෙත්සිත වැඩිම වසර 7ක් මුළුල්ලේ ඒ මෙත්තා භාවනාව කිරීම පින්කමක් හැටියටයි දක්වන්නේ. ඉතින් මේ පිළිබඳව සිතා බලනකොට ඒ වගේම තවත් බොහෝ තැන්වල අපේ නා වූනේ ආර්ය ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතැම් අවස්ථාවල මේ පිළිබඳව දීර්ඝ අර්ථකථන කරමින් දේශනා පවත්වලා තියෙනවා. ඇත්තටම මේ පින සහ කුසලය කියන වචන දෙකේ වෙනස තිබුණාට අර්ථ වශයෙන් ඒවාෙහි වෙනසක් නැහැ කියන බව සනාථ කරන්නට. ඉතින් මේ සූත්‍ර පාඨයනොත් ඒ බව පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙතන පින් හැටියට අපි සාමාන්‍ය ජීවිතයේ කුසල් දහම් හැටියට සඳහන් කරන කරුණුත් සංග්‍රහ කරලා දක්වනවා. ඒ වගේම දස පුණ්‍ය ක්‍රියා කියලා දක්වනකොට දාන, සීල, භාවනා, නිවන් දකින්නට කෙලෙස් නසන්නට ඍජුවම උදව් වෙන භාවනාව එතන පුණ්‍ය ක්‍රියාවක් හැටියටයි දක්වන්නේ. ඒ වගේම අභිධර්මයේදී කුසල් සිත් කියලා දක්වනවා මිසක් එකම තැනකවත් පින් සිත් කියලා දක්වන්නේ නැහැ. හැම එකක්ම කුසල් සිත් හැටියටයි එහි සංග්‍රහ කෙරෙන්නේ. ඊළඟට කුසල චෛතසික හැටියට මනසේ පහළ වෙන යහපත් චෛතසික ධර්ම දක්වනවා විනා පින් චෛතසික කියලා කොහෙවත් දහමේ දැක්වෙන්නේ නැහැ. ඒවා කුසල කියන නාමයෙන් තමයි දැක්වෙන්නේ. ඒ නිසා මේ විදිහේ කරුණු ගැන සොයලා බලනකොට කුසලයයි පිනයි කියන වචන දෙකේ වෙනස විනා ඒවා මිශ්‍රව කොතනත් යහපත් මනෝභාවයන් සඳහා යෙදී තියෙනවයි කියන කාරණය අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම කුසලයේ පින අර්ථ දක්වන තැන පින හඳුන්වනවා චිත්තං පුනාතීති පුඤ්ඤං. සිතෙහි ඇතිවෙන පවිත්‍රත්වය, එහෙම නැත්නම් සිත පවිත්‍ර කරන ස්වභාවය පිනයි. මේ පුනාතීති කියන වචනේ ඇතැම් ස්වාමින් වහන්සේලා පවා වරදවා අර්ථකථනය කරනවා. පුනාතීති කියන්නේ පිනායයි කියලා. පුනාතීති කියන පාලි වචනේ තේරුම පිනායයි කියන එක නෙවෙයි, පිරිසිදු කරයි කියන අර්ථය. අවශ්‍ය නම් පාලි ශබ්දකෝෂයක් අරගෙන පෙරලා බලන්න පුනාතීති කියන වචනේ තේරුම මොකක්ද කියලා. එහි අර්ථ දක්වන්නේ පිරිසිදු කරයි කියන අදහස. එතකොට සිත පිරිසුදු කරන්නා වූ ධර්මතාවයටයි පින කියලා කියන්නේ. සිත කිලිටි කරන, අඳුරු කරන ධර්මතාවයටයි පව කියලා කියන්නේ. ඊළඟට කුසලය සහ අකුසලය කියන්නේ ඒ බඳුම සමාන අර්ථයකින් කුසලය හඳුන්වනවා කුච්චිතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්වංසේති කුසලං. කුසලයයි කියලා කියන්නේ මනස කිලිටි කරන පාප ධර්ම, ක්ලේශ ධර්ම සොලවලා කම්පා කරලා විනාශ කරලා මනස පිරිසිදු කරන්නා වූ අර්ථයෙන්
කුසලයයි කියලා සඳහන් කරනවා. එතකොට පින කියන එක විස්තර කරන්නේ සිත පිරිසුදු කරන අර්ථයෙන්, කුසලය කියන එක විස්තර කරන්නේ සිත පිරිසුදු කරන අර්ථයෙන්, ප්‍රතිවිරුද්ධ වූ පාප ධර්ම, අසත් ධර්ම, ක්ලේශ ධර්ම, අකුසල ධර්ම දුරු කරලා යටපත් කරලා මනස ප්‍රසන්න කරන, පවිත්‍ර කරන මනෝභාවයන් ඇතැම් තැනක පින හැටියට, ඇතැම් තැනක කුසලයේ හැටියට හඳුන්වලා තියෙනවා. නමුත් මේ කුසලයයි පිනයි කියලා අද බොහෝ දෙනා වෙන්කොට දක්වන්නට උත්සාහ කරන්නේ කුසලය කියන එක විමුක්තිය සඳහා උදව් වෙනවා, පින කියන එක සසර පැවැත්මට උදව් වෙනවා. ඒ නිසා පැවැත්මට උදව් වෙන යහපත් මනෝභාවය පිනයි, විමුක්තිය සඳහා උදව් වෙන යහපත් මනෝභාවය කුසලයයි කියලා හඳුනා ගන්නට, අර්ථකථනය කරන්නට උත්සාහවත් වෙනවා. ඉතින් එහෙම යම්කිසි ભેදයක් දැක්වුවයි කියලා ඒකට දැඩිසේ විරුද්ධ වෙන්නට අවශ්‍යතාවයකුත් නැහැ. ඒක කුසලයයි පිනයි කියන වචන දෙක ඒ සඳහා යෙදීම ඊතරම්ම වැදගත්කමක් නැහැ. නමුත් ඒ විදිහට විමුක්තියට උදව් වෙන කුසල්, සසර සැපය සඳහා පමණක් උදව් වෙන කුසල් කියලා කුසලයේ කොටස් දෙකක් තියෙනවා. එහෙම නැත්නම් අපි ඒක පිනයි කියලා හැඳින්වොත් පිනෙහි කොටස් දෙකක් තියෙනවා. විමුක්තිය සඳහා උදව් වෙන, එහෙම නැත්නම් කෙලෙස් නසන්නට උදව් වෙන පින්කම්, සසර පැවැත්ම සඳහා පමණක්, සසරේ සැප ලබන්නට පමණක් උදව් වෙන පින්කම්. එහෙම නැත්නම් අපි කුසලයයි කියන එක ගත්තොත් විමුක්තිය සඳහා උදව් වෙන කුසල්, සසර සැපය සඳහා පමණක් හේතු වෙලා අහෝසි වෙන කුසල්. මේ කුසල් දෙවර්ගයේ දහමේ හඳුන්වනවා වට්ටගාමිනී කුසල් සහ විවට්ටගාමිනී කුසල්. වට්ටගාමිනී කියලා කියන්නේ මේ සංසාර ප්‍රවෘත්තිය තුලම නැවත නැවත ප්‍රතිසන්දි විපාක, ප්‍රවෘත්ති විපාක ලබා දෙමින් සත්වයාට සැපගෙන දෙන්නට පමණයි හේතු වෙන්නේ. ඍජුව විමුක්තිය සඳහා උදව් වෙන්නේ නැහැ, කෙලෙස් නසන්නට උදව් වෙන්නේ නැහැ. සමහර කුසල් දහම් තියෙනවා ඒ සංසාර ප්‍රවෘත්තිය සඳහා උදව් වෙනවා. ඒ කියන්නේ සසර සැප ලබන්නටත් ප්‍රතිසන්දි විපාක, ප්‍රවෘත්ති විපාක වශයෙන් උදව් වෙනවා. හැබැයි කෙලෙස් නසන්නටත් උදව් වෙනවා. දැන් මෙන්න මේ විදිහේ ભેදයක් මේ කුසල් දහම් වල, එහෙම නැත්නම් පින් දහම් වල තියෙනවා. එක විදිහේ මනෝභාවයක්, ඒ කියන්නේ අපි හිතමු දානමය කුසලයම ගත්තොත්, ඒ දානමය කුසලයම එක් අවස්ථාවකදී විමුක්තිය සඳහා, කෙලෙස් නසන්නට උදව් වෙන්නට පුළුවන්. තව අවස්ථාවකදී සසර සැපය සඳහා පමණක් හේතු වෙලා අහෝසි වෙන්නට පුළුවන් එකම දානමය කුසලය. සීලමය කුසලයත් එහෙම වෙන්නට පුළුවන්. ඊළඟට භාවනාමය කුසලය අපට ඔය දෙවිදිහට වෙන්නට පුළුවන්, තම තමන් පුහුණු කරන ස්වභාවය මත. ඒ නිසා අපි තෝරා බේරා ගන්නට ඕන මේ කුසල් දහම් වල අංශ දෙකක් තියෙනවා. කෙලස් නසන්නට උදව් වෙන පාරමිතා කුසල්, එහෙම නැත්නම් විවට්ටගාමිනී කුසල්. ඊළඟට සසර සැපය සඳහා පමණක් හේතු වෙන වට්ටගාමිනී කුසල්, හෙවත් පාරමිතා නොවන කුසල්.